කිසිම හේතුවක් නැතුව ඔයත් බය වෙනවද? සාමාන්‍යයෙන් අපි මේකට කියන්නේ PTSD කියන තත්වය. මේකෙදි සිද්ධ වෙන්නේ ඔයාගේ අතීතයේදී ඔයාට සිද්ධ වෙච්ච මොකක් හරි ඉන්සිඩන්ට් එකක් මොකක් හරි සිදුවීමක් අත්දැකීමක් ඔයාගේ මතකයේ ගොඩාක් ගැඹුරින් තැම්පත් වෙලා තියෙනවා කියන එක. මේ තත්වයේදී ඔයාට යම්කිසි ලක්ෂණ රෝග ලක්ෂණ විදිහට එන්න පුළුවන්. හැබැයි ඔයාට එහෙම වෙන්න හේතුව මොකක් හරි ඇක්සිඩන්ට් එකකට ඔයා මුහුණ දීලා එහෙම නැත්නම් හදිසි ෂොක් වීමක් කාගේ හරි මරණයක් ඔයාගේ බබා ලැබෙන්න ඉන්නකොට ඔයාගේ ඩිලිවරි පීරියඩ් එකේදී ඔයා අනිවාර්යයෙන්ම මොකක් හරි දෙයකට බය වෙලා එක්ස්පීරියන්ස් කරපු දෙයක් තමයි මේ විදිහට PTSD කියන තත්වයෙන් ඇති වෙන්නේ. PTSD කියන තත්වයේ තියෙනවා නම් ඔයාට මෙන්න මේ ලක්ෂණ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ඔයාට හරියට නිින්ද යන්නේ නැහැ. ඔයා පොඩි දෙයකටත් බය වෙනවා, නිතරම එකම සිදුවීම නැවත නැවත මතක් කරනවා. ඒත් එක්කම ඔයාගේ ෆෝන් එක රින්ග්ස් ගියත් ඔයා අනිවාර්යයෙන්ම ගැස්සිලා බය වෙලා බලනවා මොකක් හරි ප්‍රශ්නයක් වෙයි කියලා. ඒත් එක්ක මොකක් හරි gedara dore බඩමුට්ටුවක් බිමට වැටුණත් ඔයාගේ හදවත ගැහෙනවා, ඔයා බය වෙනවා. සාමාන්‍යයෙන් ඔයාගේ නම කියලා කවුරු හරි ඔයාට කතා කරත් ඔයා ගැස්සිලා තමයි බලන්නේ. සමහර තැන් සමහර මිනිස්සුන්ව දැක්කහමත් ඔයාට බය හිතෙනවා. ඔයා ඒ අයගෙන් ඒ තැන් වලින් ටක් ගාලා මාරු වෙලා යන්න තමයි හදන්නේ. මෙන්න මේ තත්වයන්ට අපි කියනවා PTSD කියන තත්වයක් කියලා. ඉතින් එහෙනම් PTSD කියන තත්වය ඔයාට තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව දැනුවත් වෙන්න.